ආයිබෝවන් ආදරණීය අම්මා තාත්තා හැමෝටම. ඔයාගේ බබත් ඔයාගේ අවධානය ගන්න මෙන්න මේ වගේ දේවල් කරනවද? අම්මා තාත්තා වැඩි හිටියෝ කාර්යබහුල වුණු වෙලාවක චූටියොන්ට තියෙන අවධානය ටිකක් අපෙන් ගිලිහෙනවා. ඉතින් ඒ වෙලාවට චූටි දරුවෝ එක ක්‍රම පාවිච්චි කරනවා එයාලට ආයෙත් අවධානය ගන්න. මොකද බබාලා කැමති හැම වෙලේම එයාලා එක්ක කාලය ගත කරනවා නම් සහ එයාලා ගැන කතා කරනවා නම් තමයි එයාලා ගොඩක්ම කැමති. ඉතින් කෑම නැති වෙලාවල් බලලා කෑම ඉල්ලනවා. කෑම තිබුණොත් ඉතින් මොකද වෙන්නේ? අම්මා හනිකට බබාට කෑම ටික දීලා ඒ ප්‍රශ්නේ විසඳනවා. ආයෙත් අම්මා එයාගේ කලින් වැඩේ ආයෙත් දිගටම කරගෙන යනවා. ඉතින් ටිකක් විසඳ ගන්න බැරි අමාරු ප්‍රශ්නයක් තමයි චූටි අපිට දෙන්නේ. එතකොට බොරුවට වැටෙනවා, ගොඩක් රිදුනා වගේ අඬනවා. ඉතින් එතකොට අම්ම ඔන්න අර ඔක්කොම වැඩ ටික දාලා එයා ගාවට දුවගෙන එනවා. නැත්තම් තරහ වෙලා වගේ පැත්තකට වෙලා වකුටු වෙලා ඉන්නවා. ඔන්න ඉතින් මං තරහ වෙලා ඉන්නේ කියලා පෙන්නන්න ළඟ ඉන්නකට තට්ටුවක් දානවා. අම්මා අපේ දිහා බබාගේ දිහා බලනකම් එයා මොකක් හරි අවධානය ගන්න මොකක් හරි කරනවා. ඉතින් අම්මා පහුව අර වැඩේ දාලා මොකද තරහ වෙලා තියෙන්නේ කියලා බලන්න එනවා. ඉතින් ඔන්න චූටිය දිනනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට පෙර පාසල් යන්න බෑ කියලා අඬනවා. ගොඩක් වෙලාවට මේ ටීචර් ආදරේ නැතුව නෙමෙයි. පෙර පාසලට කැමති නැතිවත් නෙමෙයි. අම්මගේ තාත්තගේ ආදරේ චුට්ටක් එයා ටෙස්ට් කරලා බලනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවල් වලට එයාලට ගොඩක් වටිනවා උණුසුම් වැළඳ ගැනීමක්, හොඳ උනන්දුවෙන් දෙන ඇහුම්කන් දීමක්. එයාලගේ ප්‍රශ්නේ අපේ කරගෙන එයාලට වටිනාකමක් දෙනවා නම් එයාලා ගොඩාක් කැමතියි. ඉතින් අපි කොච්චර කාර්යබහුල වුණත් චූටියෝ ඉල්ලනවා නම් එයාලා වෙනුවෙන් වෙලාවක් අපි අනිවාර්යෙන් ඒ වෙලාව එයාලට දෙන්න ඕනි. එයාලට අපි සවන් දෙන්න ඕනි. මොකද මේක අපි ඇහුම්කන් දෙන තරමට එයාලත් අපිට ඇහුම්කන් දෙනවා. එතකොට තමයි සාර්ථකව ළමයිගේ මුල් ළමාවිය සංවර්ධනය සිදු වෙන්නේ. ඉතින් මේ පණිවිඩෙත් එක්ක අදට මම එහෙනම් සමුගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්. ඒත් එක්කම කියන්න ඕනි අපේ පේජ් එක ෆලෝ කරන්න, ෂෙයා කරන්න.